Hello everyone, so welcome back to I'll Skip My channel. Ada අපි we are going to start skipping. අද තමයි පළවෙනි දවස් අපි මම ඔයගොල්ලන්ට කියලා දෙමු කොහොමද skip කරන්න පටන් ගන්න කියලා. ඒ කියන්නේ foundation එක අද. හරියට අද foundation ඉගෙන ගත්තට පස්සේ skip කරන එක හරි ලේසි වෙනවා. හැබැයි ටිකක් අමාරු වෙනවා. ටිකක් පැටලෙන්න පුළුවන්, කකුල් පැටලෙන්න පුළුවන්, skip rope වල කකුල් වල වදින්න පුළුවන්. ඒක නිසා ඒව ගැන කරදර වෙන්න එපා, බය වෙන්න එපා. ටික ඔයාලට පුරුවත් එක්ක ටික දවසකින් ඒක නැති වෙනවා. ඒක නිසා මුලින්ම ස්කිප් කරන්න කලින් ඕගොල්ලන්ගේ ස්ට්‍රෙචින් ටිකක් කරගන්න ඕනේ. කියන්නේ ප්‍රී වර්ක්අවුට් ඇක්ටිවිටීස් කියලා තියෙනවා අපිට එක්සර්සයිස් කරන්න ගියාම. මම කලින් කියලා තියෙනවා මම එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. හැබැයි මේ මම ඉගෙන ගත්ත දේවල් මගේ දැන් අවුරුදු 30 ගානක් මට කාලේ ඉගෙන ගත්ත දේවල් තව ඉන්ටර්නෙට් එකකින් කරලා ඉගෙන ගත්ත දේවල් මට ෆීල් වෙන දේවල් තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඔයගොල්ලන්ට වෙනද ෆීල් වෙන්න පුළුවන්. මම වැඩ දෙන්න පුළුවන්, මම හරි වෙන්න පුළුවන්. එහෙනම් මට කමෙන්ට් කරන්න. අපි දෙගොල්ලොම මේක ඉගෙන ගමු. හැබැයි ඔයගොල්ලන්ට ස්කිප් කරනවා කියන එක ඔයගොල්ලන්ට හොඳ ඉන්ටර්මීඩියට් කෙනෙක් හරි එක්ස්පර්ට් කෙනෙක් නම් ඔයගොල්ලන්ට මේ සයිස් එකට ස්කිප් කරගන්න පුළුවන් නම් මාත් එක්ක මගේ ෆස්ට් වීඩියෝස් ටික බලලා ඔයගොල්ලන්ට වැඩක් වෙන්නේ නැහැ. හරි ඔයගොල්ලන්ට කම්මැලි. එතකොට ඔයගොල්ලෝ ආයෙ එන්න මාත් එක්ක මගේ ඇඩ්වාන්ස් සෙෂන්ස් වලට අපි ෆුල් වර්ක්අවුට් එකක් යද්දී ඔයගොල්ලෝ මාත් එක්ක කරන්න එන්න. ස්කිප් එක. ඒක නිසා දැන් අදට අපි කොහොමද ස්කිපින් එක පටන් ගන්න එක්සර්සයිස් ඇක්ටිවිටීස් එක ස්ටාර්ට් වෙන විදිහ අද පටන් ගන්නවා. ඒක නිසා අපි ප්‍රී වර්ක්අවුට් එක කරගන්න ඉස්සෙල්ලා ඒක නිසා ඔයගොල්ලෝ මාත් එක්ක මේක කරන්න. හැමදාම අපි විනාඩි 10ක් වෙනිම ගනින් session එකකට ප්‍රී වර්ක්අවුට් එක විනාඩියක් විතර අපි කරගන්න පුළුවන්. හරි? Okay, first start with your shoulders. 1 2 3 4 5 6 7 8 9 10. Next 1 2 3 4 5 6 7 8 9 10. Okay? 1 2 3 4 5 6 7 8 9 10. 1 2 3 4 5 6 7 8 9 10. Okay. Shoulders හදගත්තේ මොකද shoulders වලට තමයි shoulders workout වෙනවා මේ skip එකෙන්. ඔයගොල්ලෝ heavy rope එකක් use කරනවා නම් ඒක තවත් shoulders වලට stress එකක් වෙනවා. ඒකයි shoulders වලට මම pre workout එක කරේ legs වලට. 1 2 3 4 5 6 7 8 9 10. Okay. 1 2 3 4 5 6 7 8 9 10. Alright. 1 2 3 4 5 6 7 8 9 10. 1 2 3 4 5 6 7 8 9 10. Okay. අපි දැන් පොඩ්ඩක් වර්ක්අවුට් එක ඇඟට ඇවිල්ලා තියෙන අපි පොඩ්ඩක් ස්ට්‍රෙච් වෙලා තියෙනවා. අපිට පොඩ්ඩක් ඇඟ ඇක්ටිව් කරගන්න ඕනේ. ඒක නිසා මේක කරන්න 1 2 3 4 5 6 7 8 9 10. 1 2 3 4 5 6 7 8 9 10. හරි. ඊට පස්සේ calf වලට මොකද ස්ට්‍රෙචින් වලදී calf ගොඩක් යූස් වෙනවා. ඒවට අපි ස්ට්‍රෙච් වෙලා තියෙන්න ඕනේ ස්කිප් කරන්න හරි. ඒක නිසා ඉස්සරහට මෙහෙම වෙලා 1 2 3 4 5 6 7 8 9 10. 1 2 3 4 5 6 7 8 9 10. මේ සෙට් එක ඕගොල්ලන්ට ඇති වෙනවා කියලා හිතනකම් කරන්න. හරියට වෙලාව කරන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ට if you feel like you need to do more, do it. Get your blood pumping and get your body workout. ඒ කියන්නේ පොඩ්ඩක් ඇඟට ගාඩිය චුට්ටක් දාලා පොඩ්ඩක් ස්කිප් එකට කලින් පොඩි වර්කවුට් එකක් කරන විදිහට ඒක හදාගන්න. ඒ තත්ත්වෙට ගේන්න මේ ලෙවල් එකට. හරි. Okay.
අපි පටන් ගමු. මම කලින් කිව්වා ස්කිප් රෝප් જાති ගොඩක් තියෙනවා. එකක් කියලා නැහැ. කැමති එකක් පාවිච්චි කරන්න. ඔයගලන්ට afford කරන්න පුළුවන් එකක් පාවිච්චි කරන්න. මේකමයි කියලා ස්කිප් වෙන ඕන එකකින් ඔයගලන්ට පුරුදු වෙන්න පුළුවන්. හරි? සමහර ස්කිප්ස් જાති තියෙනවා. මෙතන හැන්ඩල් එකේ වේට්ස් හිම දාන්න පුළුවන් ඒවා. ඒවා කොහොමද දැනට ඕන වෙන්නේ නැහැ. හැබැයි වේට්ස් දැම්මම ඔයගොල්ලන්ගේ ෂෝල්ඩර්ස් වල කවුන්ට් එක පොඩ්ඩක් වැඩි වෙනවා. ඒක නිසා කැමති එකකින් පටන් ගන්න. හරි. අපි මුලින්ම කරන්න ඕනේ ස්කිප් කරනවා කියුවම ටක් ගාලා ස්කිපින් වලට යන එක නෙමෙයි. අපි ඉස්සෙල්ලා මේ රෝප් එකට you need to get used to the rope. හරි. මේක මෙහෙම අරගෙන රෝප් එකේ length එක හොයාගන්නේ කකුල තියාගන්න මේ ගානට. ඊළඟ මෙතන නිපල් එකකින් ඉවර වෙන්න ඕනේ රෝප් එක ඇද්දාම මේ ගානට. මේක තමයි හරි length එක. හරි කියන්නේ suit වෙන length එක for the most of the people. හරි. මට මේ හරියටම හරියනවා සෙට් නැහැ. හැම මේ measurement එක ගොඩක් වෙලාවට මේක තමයි. හරි. එතකොට රෝප් එක ගන්න නම් පුරුදු වෙන්න චුට්ටක්. මෙහෙම හරවලා මේක. හරි. මේක ඇති වෙනකන් කරන්න. පුරුදු වෙනකන් ඔයගොල්ලන්ට comfortable වෙනකන් until you get used to the rope, do this. හරි. හරි ලේසි. අත් දෙකෙන්ම කරන්න. එහෙම. පොඩි අතල්ලේකුත් තියෙනවා. ඉතින් මෙහෙම කරගෙන යද්දී මේකෙත් පොඩි බාගයක් තියෙනවා shoulders වලට එන්න. If you are using a heavy rope of course. ඊට පස්සේ දැන් අපි දැකලා තියෙනවානේ ගොඩක් වෙලාවට අපි පටන් ගන්න ස්කිප් එක මෙතන. මෙහෙම කරගන්නවා. මෙහෙම කරගන්නවා. මෙහෙම දානවා. අපේ ගෝල් එක තියෙන්නේ මේකෙන් මම කිව්වේ ගෝල් එක තියෙන්නේ මේක. හරි. ඒකට යන්න තමයි මම කිව්වේ මේක පුරුදු වෙන්න කියලා ඉස්සෙල්ලා. හරි. ඕකේ. මේක පුරුදු වෙනවා. මේක හොඳට පුරුදු වෙන්න ඕනේ ඔයාලා. ඒ කියන්නේ විනාඩි 10ක් හරි ගමන්නේ. අද පළවෙනි දවසේ වර්කවුට් එක මේක වුණාට කමන්නේ. ඕකේ? ඊට පස්සේ ඔය මේක ඇඹරෙන්න පුළුවන් ඒවා කෙලින් කරගන්න. ඒවා ප්‍රශ්න නෙමෙයි. ඒවා ගැන හිතන්න එපා. ඊට පස්සේ තනියෙන් දෙන්නේ. ඊට පස්සේ අත් දෙක දෙන්න. මෙහෙම. මේක පුරුදු වෙන්න. හරි. මේකත් ඔයාලට පුරුදු වෙන්න පුළුවන් ටික වෙලාවක් යනකම් අත ගුරු වෙනකම්. ඕගොල්ලෝ යූස් කරන්න ඕන වැඩියෙන්ම මුළු ඇඟම නෙමෙයි මෙහෙම නෙමෙයි. මේ wrist එකේ. wrist එකෙන් තමයි ඕගොල්ලෝ මොමන්ටම් එක ගන්න රෝප් එකට. කකුල දෙක යටින් යන්න. එහෙම. හරි. ඊට පස්සේ එහෙම. එකක් කරන්න ඉස්සෙල්ලා. එකක් කරන්නේ. ඕකේ. අද මේක තමයි class එක. Do this as much as you can. ඔයාලට විනාඩි 5ක් වෙලා තියෙනවා නම් අද මේක කරන්න. හරිනේ. අද ඊට වඩා දෙයක් හරි කියන්නේ. ඕක කරලා ඔය ලූප් එක උරු වෙන්න. ඊට පස්සේ අපිට ඊළඟ ස්ටෙප් එක යන්න බලන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you.